තෙරුවන් සරණයි සෑම දෙනාටම. අපි නිවෙමු නාලිකාව හා සම්බන්ධ වෙන ඔබව අදත් පිළිගන්නේ ආදරයෙන් කරුණාවෙන් මෙන්ම මහා මෛත්‍රියකින්. අපි ඇතුළාන්තයේ හටගෙන තියෙන ඒ වගේම හැම මොහොතකදීම හටගන්න ගින්න ගැන තේරුම් ගන්න දැන් අපි උනන්දු වෙනවා. මොකද මේ සංසාර බන්ධනයෙන් ගැලවෙන්න ලෝතර මාමේනී සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළේම අතීතයට යන්න එපා. ඒ සේරම ඉවරයි. අතහරින්න. නොපැමිණි අනාගතය ගැන තීන බවන්නත් එපා. ඒකත් අතහරින්න. මේ මොහොත නුවණින් දකින්න විමසන්න. ඒ කියන්නේ දැන් ඔබට යාන්තම් තේරෙනවා මේ මොහොතේ යමක් දෙයක් හටගත්තම් හටගන්නේම ප්‍රත්‍යයන් හේතු කරගෙනමයි. ඒකත් අතරින්න කියලා තමයි අපේ බුදු පියාණන් වහන්සේ කිව්වේ. අපේ ඉන්ද්‍රියන් ඇස කන නාසය දිව කය මේ සේරම බාහිරයට විවෘතයිනේ. පේනවා, ඇහෙනවා, දැනෙනවා. මනසටත් අතෝරක් නැතිවම හිතෙනවා. බලන්න, අහන්නේ, දැනගන්නේ වගේම හිතන්නේත් මම නේද? එක ක්ෂණයකදී එක ඉන්ද්‍රියක් කරහා එක ద్వාරයකින් මේ ක්‍රියාවලිය පටන් ගන්න. අධි වේගයෙන්. ක්ෂණය කියනකොටම ක්ෂණ දසදහසක් ගිහිල්ලානේ. මේ අති සියුම් සංසිතිය කොහොම හරි තේරුම් ගත්තොත් ලොකු ජයග්‍රහණයක් ලෝකෙම දිනුවා වගේ. මේ ගැටේ ලෙහා ගන්න බැරි වුණොත් නම් ඉතින් නිමක් නැති සසාරේ ගිලිගිලි පතුලටම යනවා. හැමදාම එහෙමනම් අන්ධකාරෙමයි නේද ඉන්නේ. මේ ෂණීය ක්‍රියාවලිය වෙන ක්‍රියාවලිය ගැන අපි හොඳින් විමර්ශනය කරලා බලමු. මේ හැම දෙයකටම මුල් වන්නේ ඇස කන නාසය දිව කය කියන පංචේන්ද්‍රයන්. ඒවා එකින් එක වෙන් කළාට බලන්න කයෙම කොටස් නේද? ඒ වගේම මේ කය හැදිලා තියෙන්නේ අපි කන බොන ආහාර වලින්. කොටින්ම මහ පොළවේ සාරයෙන්. අපි හුස්ම ගන්නේ වාතයෙන්. ඒ වගේ ජලය තමයි අපි ක්‍රියාවලිය කරගෙන යන්නේ. මේ තියෙන උණුසුම නිසාමයි කය මෙහෙම පවතින්නේ. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවය. මේ කයේ මෙහෙම තියෙන බව පෙනුනට දැනුනට හැඟුනට බුදු පියාණන් වහන්සේ දේශනා කරපු විදියට දකින්න උත්සාහ කළොත් පච්චුප්පන්නංච යෝධම්මං තත්ත විපස්සති. ප්‍රත්‍යයන් නිසාම උත්පාදනය වන මේ කය එක මොහොතකවත් එක විදිහට පවතින්නේ නැහැ. අපි බලමු. තද ගතිය දියර වෙනවා. දියර ගතිය වායෝ වෙනවා. වායෝ ගතිය උණුසුම් බවට පත් වෙනවා. මේක චක්‍රානුකාරීව වෙන දෙයක්. ඒක වෙන්නේ අධි වේගයෙන්. එහෙමනම් මේ කය එක මොහොතකදී එක ක්ෂණයකදී බිනිබිදී යන රූපකලාප විදියට දකින්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේමයි බාහිරය පුරාමත් සෑම තැනම තියෙන්නේ පවතින්නේ බිනිබිදී කැඩි යන ස්වභාවය. රූපං කප්පති විච්ඡති බින්දතිති ලෝකෝ. ඒවා එහෙමනම් ඇත්තටම වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප වගේම ඇස කන නාසය දිව කය මේ සියල්ලමත් එක ක්ෂණයකදී පවතින රූප කලාප විදියට සෝභා ධමමයි. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි. චක්කුන් ශුන්‍යෝ රූපං ශුන්‍යෝ මහණෙනි කියලා. වගේම ඇස පිරිසිඳ දකින්න. චක්කුම් පරිඤ්ඤය රූපම් පරිඤ්ඤය රූපය පිරිසිඳ දකින්න කිව්වේ මගේ බුදු පියාණන් වහන්සේ. දැන් ඔබට තේරෙන්න ඕනේ ඇසක් කනක් වගේ මේ පංචේන්ද්‍රයන් වගේ මෙහෙමනම් බාහිරය පවති මුළු සමස්ත බාහිරයම පවතින්නේ රූප කලාප විදිහට. අර අපේ භාෂාවෙන් කිව්වොත් අංශු පරමාණු ප්‍රෝටෝන නියුට්‍රෝන ඉන්ෆර්මේෂන් විදියට එක මොහොතකවත් එකට පිහිටන්නේ නැතිව තරංග වේව්ස් කම්පණය වෙමින් පවතින්නේ. කවුරුත් දන්නවනේ නොගැලපෙන අන්ත දෙකක ඝට්ටනයක් කම්පනයක් නිසා මොකද වෙන්නේ කියලා. ධන ඍණ කියන නොගැලපෙන අන්ත දෙක ගැටීම නිසාම ශක්තියක් උපදිනවා. ඒ ශක්තිය අපිට විශේෂයෙන්ම ආලෝකයේ විදිහටත් එක එක උපකරණ පාවිච්චි කරන්නත් යොදා ගන්නවා. බල්බ් එකක් දැල්වෙනවා, ෆෑන්, අයන්, කුකර් වගේම ජල විදුලියටත් පරිවර්තනය කරගන්න පුළුවන් නේද? මේ සංසිද්ධිය
මේ අපේ ජීවන ක්‍රියාවලියත් එක්ක ගලපා ගත්තොත් බලමු. මේ විහිදි පැතිරී පවතින රූප කලාප සියල්ලම එක මොහොතකවත් එකට නොපවතින බව කිව්වා. ඒ වගේම නොගැලපෙන අන්ත දෙකක් ගැටෙනකොටම ශක්තියක් උපදින බවත් දැන් කතා කළා. එහෙමනම් ඇස රූපය කියන අන්ත දෙකේම පවතින රූප කලාප කම්පනය ගැටීම නිසාම එක ක්ෂණයකදී උපදින හඳුනා ගැනීම කියන ශක්තිය ගැන අපි කතා කරනවා. හරියට ගිනි පෙට්ටියට ගිනි කූරකින් ඇතුළුවම අටගත්තු ගිනි දැල්ල වගේ නේද? මේ ගිනි දැල්ල එකකටවත් අයිති නෑ. පෙර නොතිබීම හටගත්ත චක්කු ධාරය හරහා හටගත්තු චක්කු ස්වභාවය රූප ස්වභාවය ගැටෙනකොටම කම්පණය වන මොහොතේම හඳුන ගැනීමත් හටගත්තත් ඒකත් පෙර නොතිබීම හටගත්තා කියලා දැන් අපිට තේරෙනවා. හඳුනගත්ත මොහොතේම මේ ෂණයේ පටන් මොකද වුනේ? ස්වභාව ධර්මයෙන් වෙන් කරලා හඳුනගත්තා. හඳුනගත්තේ මලක්නේ. ඒ ෂණයේ රෝස මලක් වෙනවා. අධි වේගයෙන් මල ඇත්තක් වුණා. මේ සංසිද්ධිය අපි හොඳින් විමර්ශනය කරන්න ඕනේ බුද්ධ වචනය තුලින්මයි. මදුපිණ්ඩික සූත්‍රයේ මීපැණි බිඳුවක් වගේ ඊටමත් ගැඹීරව සරලව මේ සියල්ලම මේ මොහොතේ හටගන්න හැටි පෙන්වුවේ මගේ බුදු පියාණන් වහන්සේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පසපච්චයා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං ප්‍රපංචේති ප්‍රපඤ්ඤ සංඥා සංකා සමුදාචරಂತಿ අතීත අනාගත චක්කු විඤ්ඤේසු රූපේසු. මේ පාඨය හොඳට දන්නවා නිවන් මාර්ගයේ සැරිසරන ආර්ය ශ්‍රාවකයෝ. දැන් අපි හොඳටම දන්නවා ඇස චක්කු ద్వාරය වගේම වර්ණ රූප ස්වභාවයත් හටගන්නේ නොගැලපෙන අන්ත දෙකක වන කම්පනීය ගැටීමක් නිසා කියලා. එහෙමනම් පෙර නොතිබීම හටගත් චක්කු ස්වභාවයත් රූප ස්වභාවයත් ඒ වර්ණ රූපය වෙන් කරලා හඳුනගත්ත රෝසමලක් කියලා. මේ සේරම සිද්ධ වුණේ අධි වේගයෙන් වන්න ස්පර්ශය කියන සංදිස්ථානය. අපි මේ ගැන තව ටිකක් කතා කරලා පැහැදිලි කරගන්න ඕන. ස්පර්ශය නිසා පසපච්චයා වේදනා. ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන ඒ හේතුවෙන් වින්දනය. ලස්සන රෝසමලක් හරි ලස්සනයි යන්නේ. යම් වේදේති තං සංජානාති. මේ වින්දනය නිසාම තව තවත් ඒ ගැන සිතිවිලි පහළ වෙනවා. සුමුදුයි සුවඳයි. යම් සංජානාති තං විතක්කේති. මේ සකස් වීම නිසාම ඇතුලේ විතර්ක කෙටි කතාවක් පටන් ගන්න. අනේ මටත් මේ જાතිය ඉත්තක් ඉල්ලගත්තොත් පැල කරගන්න පුළුවන්. අර පෝච්චියක් තියෙනවා ඒකේ පැල කරගත්තොත් හොඳයි. යම් විතක්කේති තං ප්‍රපංචේති. මේ විතක්ක නිසාම ප්‍රපංච ඒ කියන්නේ වර්ණ රූපයේ වින්දනය වීමේ සංඥාව සංකාර වෙලා වර්ණ රූප විඥානය. ශබ්ද රූපයේ වින්දනය වීමේ සංඥාව සංකාර වෙලා ශබ්ද රූප විඥානය. ගන්ධ රූපය වින්දනය වීමේ සංඥාව සංකාර වෙලා ගන්ධ රූප විඥානය. රස රූප වින්දනය වීමේ සංඥාව සංකාර වෙලා රස රූප විඥානය වගේම පොට්ටබ්බ රූපය වින්දනය වීමේ සංඥාව සංකාර වෙලා පොට්ටබ්බ රූප විඥානය. මේ නව කතාව දිග කතාවක් වෙලා දැන් ගොඩ නැගෙනවා ඉබේම ප්‍රපංච හැදෙනවා. ප්‍රපඤ්ඤ සංඥා සංකා සමුදාචරಂತಿ අතීත අනාගත චක්කු විඤ්ඤේසු රූපේසු. මේ ප්‍රපංච ක්‍රියාවලියත් එක්ක මේ නව කතාවත් එක්ක බලන්න සලායතනත් ඉබේම හටගෙන 31 තලයේම බව වෙන්න හේතු සකස් වුණා. ඒ මොහොතේ ඒ හිත දැන් රෝසමලක් බවට පත් වෙලා සිත්වැල් සිටිවිලි ගොඩාක් හට ගන්නවා. මල දකින මමත් හටගත්තා. ඒ මමයා දැන් මේ මොහොතේ රෝසමල බවට පත් වෙලානේ. අපි තව ටිකක් විමර්ශනය කරලා බලනකොට අපිට තේරෙනවා මේ සිද්ධ වෙන්න කලින් ඉස්සෙල්ලා ෂණයේ සියල්ලම රූපකලාප විදියට අකම්පිත ස්වභාවයෙන් නේද තිබුණේ. හරියටම සෝබාදහම වගේ නේද. ඒත් එක ක්ෂණයකදී සෝබාදහමින් මිදලා යමක් දෙයක් වෙච්ච හැටි. ඒ මගේ අවිද්‍යාව හින්දාම නේද සිද්ධ වුනේ.
මේක සිද්ධ වුණේ ස්පර්ශය කියන මොහොතේ මම අසීයෙන් හිටිය නිසා නේද? ඇස, රූප, චක්කු විඥානය කියලා වෙන්කර හඳුන ගැනීම මේ පළමු වටේම එකතැන එකවර එකටම ඉවර වෙලා, ඒ කියන්නේ නිරෝධ වෙලා නේද? මනස තුල මේ හටගත්ත රෝසමල කියන චිත්ත රූපය නිසාම වින්දනය, සංජානනය, විතක්ක ප්‍රපංච ගොඩනගා ගන්න හේතු සකස් වුනේ. දැන් මොකද උනේ? අපි තව ටිකක් කතා කරමු. මම මෙතන මල අතන දුතාවය බලන්න සමස්තයම දෙකට කැඩුනා. අභ්‍යන්තර බාහිර ස්වභාවය කියලා. දැන් ආයතන සකස් වුණා. ඇස කන නාසය දිව කය මන කියන ඉන්ද්‍රියන් දැන් ආයතන වුණා. වේදනා සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධය හටගත්තා. අන්න අපිව සසරට බැඳ තබන්න. නාම රූප චිත්ත රූප ගලාගෙන එනවා. මල පේනවා. දිට අර ඇතුලේ කතා කරන ස්වභාවය සුත මල ගැන දැනෙනවා. මුත ඒක ගැන දිගටම හිතෙනවා. සිතිවිලි පහළ වෙනවා. විඤ්ඤත බලන්න. දිට සුත මුත ස්වභාවය හටගත් මලේ සිනිඳු බව, තෙත බව වගේම පඨවි ආපෝ තේජෝ වායෝ ගතිය දැන් ටිකක් දැනෙනවා. මේ මල හෙට පරවේද දන්නේ. අපරාධ කොහොම හරි අත්තක් ඉල්ලගෙන පැල කරගන්න ඕනේ. බලන්න අතීත අනාගත වර්තමාන කියන කාලාත්‍රයම හටගත්තා. ඒ ගහින් ඉත්තක් අල්ලගෙන හිටවන්න නැත්තම් කියලා හිතනවා. ඒ මොහොතේ අපි තණ්හාවෙන් ඇලුනා. දිට්ඨියෙන් ගැටෙනවා. මානෙන් මුලා වෙනවා. බලන්න ලෝභ දෝෂ මෝහ කියන කෙලෙස් ගංගාවම ගලාගෙන හැටි. රෝසමල දකින්න මමත් රෝසමල සම්බන්ධ වන මුළු සමස්ත ලෝකයත්ම ඒෂණයේ හටගත් බලන්න වර්තමාන මොහොත ඒ සිත්වල සිටිවිලි ಜಾති වෙමින් සිටිවිලි අතර නූල් බෝලක පැටලෙන හැටි. මේ සිටිවිලි ඒ මොහොතේ උපදින චිත්ත ශක්තිය නිසාම සියල්ල ඇත්ත වුණා. මේ මොහොතේ චක්කු ద్వාරය හරහා ඇස කියන ඉන්ද්‍රිය පුරාම පැතිරී පවතින ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වුණානේ. මොළයේ තුල සිද්ධ වෙන ඩොපමින්, ඇඩ්‍රිනලින්, කෝටිසෝල් වගේ රසායනික ක්‍රියාවලිය දැන් අධි වේගයෙන් වෙන්නේ. රෝසමල දකින වාරයක් පාසාම අර බලය, චිත්ත ආරෝපණ බලය නිසාම සැරිසරන්න අපි ඉන්ධන සකස් කරගන්නවා. බලන්න අවිද්‍යාවේ තරම. ඇතුළ නිතරම දැන් ගිනි ගන්න හැටි ඔබට දැනෙන්න ඕන. යථාර්ථය දකින්න උනන්දු වෙන ප්‍රඥාවන්තයා බුදු පියාණන් වහන්සේ දේශනා කර පරිදිම එයාට තහවුරු වෙනවා. ඇස මායя, රූපය මායя නේද කියලා. මේ මොහොතේ සිහිය සහ නුවණ අවදි කරගත්තේ නැත්තම් ඇස රූප නම් වූ මාර බන්ධනයෙන් වෙලි පැටලි අර හඳුන ගත්තා කියන හඳුන ගැනීමත් එක්කම මරගුලි පැටලෙවන හැටි ඔබට දැන් දැනෙනවා නේද? මම්මුලා වෙනවා, සංසාර ගඟේ ගිලිනවා. මේ සියල්ලම දැන් අහලා දැනගත්තා. කායි විවේකයේ චිත්ත විවේකයේ තියෙන වෙලාවට කල්යාණ මිත්‍රයා සද්ධර්ම තුලින් මතු කරලා දුන්න මඟ පෙන්වීම හොඳට යෝනිසෝ මනසිකාර කරන්න ඕනේ. සිතිවිල්ල සිත්වැල් හටගත් තැනම යෝනියම දකින්න ඕනේ. සෝබා දහමෙන් මොහොතක් පාසා මිදෙමින් සියල්ලම ඇත්ත වෙන හැටි දකින්න ඕනේ. මේ කියන්නේ ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ පිහිටන්න. සිහිය සහ සති සම්පජාඤ්ඤය තුලින් බලන්න මේ සියල්ල සත්‍ය යථාර්ථය දකින්න උත්සාහ කරන්න. ඔබේ මනසේ ඇතුළාන්තයෙන් නිවෙන්න පටන් ගන්නවා ඔබටම නොදැනී. තණ්හා, දිට්ඨි, මාන ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. අර ලෝභ දෝෂ මෝහ කෙලෙස් කන්දත් එන්නම තුනීයන බව ප්‍රහාණය වෙන තත්වයකටමපත් වෙන්නේ ඔබේ වීරිය මතමයි. දැන් ඔබ යථාර්ථය දන්නවා. මනසේ ස්වභාවයක් දන්නවා. බලන්න එහෙමනම් ඇතුළාන්තයේ නිහඬයි, නිශ්ශබ්දයි. අර නිතරම අතෝරක් නැතිව කතා කරන කෙනා, කියවන කෙනාට දැන් බලයක් නැහැ. මොකද ඒ හැම මොහොතකදීම එයා සත්‍ය යථාර්ථය දකින්න උත්සාහ කරන යගේ නිහඬතාවය මතුවෙලා
මේ අවබෝධය નિરાයාසවමයි සිද්ධ වෙන්නේ. අන්න මේ මොහොත. අතීත අනාගත කඩතුරාව තමන් හදාගත්තු ලෝකයෙන් නිදහස් වෙන බව දැනගනිමින් ඒක පිළිගනිමින් ඔබට නිදහස් වෙන්න මාර්ගය දැන් පෑදෙනවා. සංකිට්ඨේන නිබ්බිදාය අපි අවබෝධයෙන්ම නිවෙන්න ඕනේ මෙන්න මේ විදිහට. තත්ත විපස්සති. ඉදිරියේදීත් පෙර නොතිබීම හටගන්නා තවත් ඉන්ද්‍රියක් හරහා කන හරහා කනත් ශබ්ද රූපයත් එහි හඳුනා ගැනීම නිසාම මැවෙන මගේ ලෝකයක් ගැන කතා කරනවා. අපි හඳුනගමු. ඒකෙන් මිදෙන හැටි ඒ එක්කම මේ ස්වභාව ධර්මයටම අනුගත වෙන හැටි දිගටම අපි සාකච්ඡා කරමු. මොහොතක් පාසා අපි නිවෙන හැටි කතා කරමු. සරලව පැහැදිලිව කෙටියෙන් උදාහරණ ඇතිව පෙන්නලා දෙන්න කියලා මේ ශ්‍රාවකයෝ ටෙලිෆෝන් කරලා ඉල්ලා සිටියා. ඒ හින්දා මේ විදිහට දීර්ඝ විස්තරයක් කතා පැහැදිලි කරා. මම හිතන එක පැහැදිලි වෙන්න ඇති කියලා. නැවතත් අපි හමු වෙමු. සෑම දිනාටම තෙරුවන් සරණයි. යහපතක්ම වේවා.